සාදරයෙන් මගේ YouTube channel එකට ආයෙමත් පිළිගන්නවා. ඉතින් මුලින්ම හැමෝටම තෑන්ක් කරන්න ඕනේ මගේ කලින් වීඩියෝස් දෙකට ලයික් කරපු, කමෙන්ට් කරපු, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක් thank you. ඉතින් මම දැක්කා මගේ කලින් වීඩියෝස් වලට ප්‍රශ්න අහලා කමෙන්ට් කරලා දෙන අයව. ඉතින් sorry ටිකක් පරක්කු වුණා මට වීඩියෝ එකක් අරගෙන එන්න. කැම්පස් එකේ එක්සෑම්, අසයින්මන්ට්ස්, ජොබ් එකේ වැඩ ඒවත් එක්ක ටිකක් පහුගිය දවස්වල බිසි වුණා. ඒකයි වීඩියෝ එකක් අරන් යන්න බැරි වුණේ. ඉතින් මේ වීඩියෝ එකේදී කලින් වීඩියෝ එකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒ වගේම තමයි UAE වලදී කොහොමද ජොබ් එකක් හොයාගන්නේ, කොහොමද ඒ දේවල් වෙන්නේ කියන එක මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට අරගෙන එනවා. මුලින්ම අපි පටන් ගමු කලින් මගේ වීඩියෝ එකේ අහලා තියෙන ප්‍රශ්න වලට රිප්ලයි කරන්න. ගොඩක් අය අහලා තියෙනවා බැංක් ලෝන් ප්‍රොසීඩර් එක ගැන. ඉතින් බැංක් ලෝන් ප්‍රොසීඩර් එක ගැන මම මේ වීඩියෝ එකේදී අන්තිමටම කියන්නම්. ඊළඟට අහලා තියෙනවා මගේ කැම්පස් එක මොකක්ද කියන එක. ඉතින් මෙහි මගේ කැම්පස් එක තමයි බ්‍රිට්ස් ඉම්පීරියල් යුනිවර්සිටි කොලෙජ්. ඉතින් මම හැමෝටම කියනවා මම මේ යුනිවර්සිටි එකෙන් ස්ටඩි කරනවා කියලා ඔයගොල්ලෝ එකට ඇප්ලයි කරන්න එපා. මොකද එක එක්කෙනාගේ ඩිසිෂන්ස් වෙනස්, එක එක්කෙනාගේ අවශ්‍යතාව වෙනස්. ඒ අනුව එක එක්කෙනා තෝරගන්න දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ කෙනෙක් දෙයක් කියනවට වඩා ඔයගොල්ලෝ ඒ දේවල් ඒ ගැන විස්තර හොයලා ඔයාලට ඒක ගැලපෙනවද කියන එක තේරුම් අරගෙන ඇප්ලයි කරන්න. ඉතින් මගේ යුනිවර්සිටි එක ගැනත් ඔයගොල්ලන්ට හොයලා බලලා ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඔයාගේ අවශ්‍යතාවයට අනුව මේ යුනිවර්සිටි එක නෙමෙයි නම් ගැලපෙන්නේ ඔයාලට වෙන යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඩුබයි වලට ගියේ ESOFT එකේ මොකක් හරි කෝස් එකක් කරලාද එහෙම නැත්නම් කෙලින්ම ඒගොල්ලන් හරහා යන්න පුළුවන්ද කියලා. ඔව් ඇත්තටම ESOFT ඉන්ටර්නැෂනල් එක through තමයි මම මෙහෙට ආවේ. එතකොට ESOFT කැම්පස් එකයි ESOFT ඉන්ටර්නැෂනල් එකයි කියන්නේ දෙකක්. හැබැයි මම හිතන්නේ ESOFT ඉන්ටර්නැෂනල් කියන්නේ අරගොල්ලන්ගේ සබ්සිඩයිරි කම්පැනි එකක්. ඉතින් අපිට මෙහෙට එන්න කියන්නේ හයර් ස්ටඩීස් වලට වෙන රටකට යන්න අපි ESOFT එකේ මුකුත් කෝස් එකක් කරන්න ඕනේ නැහැ. මම මුකුත් කෝස් එකක් කරලා නැහැ ඒගොල්ලන්ගේ. ඩිරෙක්ට් මම ESOFT ඉන්ටර්නැෂනල් එක through මෙහි හයර් ස්ටඩීස් වලට ඇප්ලයි කරලා ඒගොල්ලන්ගේ වීසා සර්විස් ඒ ඔක්කොම අරගෙන ආවේ ESOFT ඉන්ටර්නැෂනල් through. එතකොට ඔයගොල්ලෝ ESOFT එකේ මුකුත් කෝස් එකක් කරලා තියෙන්න ඕනේ නැහැ. ESOFT එක හරහා මෙහෙට ඇප්ලයි කරන්න. ඊළඟට ස්ටුඩන්ට්ස්ලා විදිහට ජොබ් හොයාගන්නේදී අපි ස්ටඩි කරන සබ්ජෙක්ට් එකේම හොයාගන්න පුළුවන්ද? අපිට එහෙම ජොබ් එකක් හම්බ වෙනකම් පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඔයගලන්ට කලින් කියලා තියෙනවා අපි මෙහි ඇවිල්ලා ජොබ් එකක් කරද්දී අපිට අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එකෙන් no objection certificate එක ගන්න ඕනේ කියලා. මම ඒක හයමත් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. අපි මෙහෙට ආවට පස්සේ අපි යුනිවර්සිටි එකට අපේ ඩීටේල්ස් දුන්නම ඒ කියන්නේ පාස්පෝර්ට් එක ඊට පස්සේ මොකද අපි මෙහෙට එනකොට පාස්පෝර්ට් එකේ අපේ වීසා ස්ටෑම්ප් එක තියෙනවා. ඊට අමතරව මට කලින් මම එනකොට යුනිවර්සිටි එකෙන් මට කිව්වා මගේ වීසා කොපි එකේ ස්ටෑම්ප් එක තියාගෙන එන්න එයාපෝට් ඩුබයි එයාපෝට් එකට ආවම මේ එතකොට අපිට ඉක්මනින්ම වීසා ප්‍රොසීඩර් එක මෙහෙදි කරගන්න පුළුවන් කියලා. එතකොට මම මෙහි ඩුබයි එයාපෝට් එකට ආවම අපේ පාස්පෝර්ට් එකේ ස්ටෑම්ප් එක තියෙනකොට මම එතන හිටපු කෙනාට රික්වෙස්ට් කරා මට මේ වීසා කොපි එක කියන්නේ ෆොටෝ කොපි එකේ ස්ටෑම්ප් එක තියලා දෙන්න කියලා. එතකොට වීසා ප්‍රොසෙස් මොකද යුනිවර්සිටි එකේ මට ඒක රික්වෙස්ට් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්ටෑම්ප් එක තියලා දුන්නා. ඉතින් එතකොට අපේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් යුනිවර්සිටි එකෙන් අරගෙන අපි මෙහෙට ආවට පස්සේ ඒගොල්ලෝ අපේ වීසා ප්‍රොසීඩර් එක පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ අපි මෙහෙට ආවට පස්සේ අපි ප්‍රෙස් රිසිට් එකේම යුනිවර්සිටි එකට ගියාම ඒ ඩොකියුමන්ට්ස් ටික අනිවාර්යෙන්ම ඔක්කොම අරගෙන යන්න. ඔක්කොම අරගෙන ගිහිල්ලා ස්ටුඩන්ට්ස් අෆෙයාර්ස් ටීම් එක හම්බෙලා ඒව කොහොමද වෙන්නේ ප්‍රොසීඩර් එකක දැනගෙන ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම බාර දෙන්න. එතකොට එයාලා ඒ තැන ඉඳලා ඔයගොල්ලන්ගේ වීසා ප්‍රොසීඩර් එක පටන් ගන්නවා. ඉතින් වීසා ප්‍රොසීඩර් එක පටන් අරගෙන ගොඩක් වෙලාවට within 2 weeks 3 weeks ඇතුළත
ඔයාට යුනිවර්සිටි එකෙන් ඊමේල් එකක් හරි එහෙම නැත්නම් ඔයාට ඉන්ෆෝම් කරයි ඔයාගේ මෙඩිකල් ටෙස්ට් එකට අපොයින්ට්මන්ට්ස් ඇවිල්ලා තියෙන්නේ මෙඩිකල් ටෙස්ට් එකට යන්න වෙනවා කියලා. ඉතින් එතකොට මෙතනදී මීට කලින් යුනිවර්සිටි එකෙන් ඔයගොල්ලෝ අරගෙන යනවා ෆොටෝස් වලට ෆොටෝස් වලට අරගෙන යනවා. ඊට පස්සේ එතනදී පොඩි පේමන්ට් එකක් කරන්න වෙනවා යුනිවර්සිටි එකට ෆොටෝස් වලට විතරක්. මට මතක විදිහට ඩිරාම් 50ක් වගේ. ෆොටෝස් වලට. ඉතින් ෆොටෝස් එහෙම අරගත්තට පස්සේ ඊට පස්සේ අපි මෙඩිකල් අපොයින්ට්මන්ට් එක එනවා. ඊට පස්සේ අපි මෙඩිකල් අපොයින්ට්මන්ට් එකට යන්න ඕනේ. ඉතින් මෙතෙන්ට ගියාම ඔයගොල්ලෝගේ කරන්නේ බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා. බ්ලඩ් ටෙස්ට් එකෙන් පස්සේ ඔයාගේ චෙස්ට් ටෙස්ට් එකක් කරනවා. එච්චරයි ඔයාට මෙඩිකල් ටෙස්ට් කියලා කරන්නේ. ඉතින් මෙඩිකල් ටෙස්ට් එක කරලා ගොඩක් වෙලාවට සතිකමාරක් දෙකකින් වගේ ඔයාට බයෝමෙට්‍රික්ස් වලට එන්න කියනවා. ඉතින් බයෝමෙට්‍රික්ස් වලට ඔයාව යුනිවර්සිටි එකෙන් කෙලින්ම අරගෙන යනවා. ඉතින් බයෝමෙට්‍රික්ස් වලට ගියාට පස්සේ ඔයාගේ කරන්නේ මේ අතේ ඇඟිලි සලකුණු ගන්න එක. ඉතින් එතන ඉන්න එක්ක ලේඩි කෙනෙක් එහෙම නැත්නම් මේල් කෙනෙක් ඒ කියන්නේ ගෑල් ළමයිට නම් ලේඩි කෙනෙක් ඉන්නේ අනිවාර්යයෙන්ම. පිරිමි කෙනෙක්ට නම් මේල් කෙනෙක් තමයි දේවල් කරන්නේ. ඉතින් එතකොට ගෑනු පිරිමි දෙකවලම එකට ගියාම ඒගොල්ලෝ වෙන් කරලා තමයි ගන්නෙ. ඉතින් ඊට පස්සේ එතනත් ඇත්තටම 10 minutes වගේ යද්දී ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ ආට 1 week වගේ ඇතුළත ආගේ එමිරේට්ස් ID එක හම්බ වෙනවා. ඉතින් මම කියන්න ඕනේ ඔයා කොතන ඉඳලාද කම්පැනිස් වලට ඇප්ලයි කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඇත්තටම මෙහි ආවම අපිට කම්පැනිස් වලට ඇප්ලයි කරන්න ගොඩක් වෙලාවට එමිරේට්ස් ID එක තියෙන්න ඕනේ කියන කතාව තියෙනවා. අපිට යුනිවර්සිටි එකකිනුත් එහෙම කියනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා කලින් ජොබ් කරපු අය දන්නවා ඇති අපි ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් සතියක් විතර යනවා අපේ CV ස්ක්‍රීන් කරලා අපිට එතකොට කෝල්ස් අරගෙන අපේ ඩීටේල්ස් අරගෙන ඉන්ටර්වියු ෂෙඩියුල්ස් කරනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයාලා මෙඩිකල් ටෙස්ට් එකට ගියා කියන්නේ ගොඩක් වෙලාවට ඉතුරු ටික ඉක්මනට වෙනවා කියන එක. ඉතින් මෙඩිකල් ටෙස්ට් එකට ගියාට පස්සේ ඔයා දිගටම කම්පැනිස් වලට ඇප්ලයි කරන්න පටන් ගන්නවා. එතකොට කම්පැනිස් වලට ඇප්ලයි කරන්න පටන් ගන්න ඒ කියන්නේ මෙඩිකල් ටෙස්ට් එකට යන්න කලින් ඉඳන් ඔයා ජොබ් වෙබ්සයිට්ස් වල අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙලා ඔයාගේ CV එක හරියට හදාගෙන ඒ දේවල් ටික කරගන්න. ඉතින් මම ජොබ් එකක් මට හම්බුනේ අතට මම හෙට ආවට පස්සේ ජොබ්ස් දෙකක් කරා. එකක් මම දෙකම හම්බුනේ මට LinkedIn වලින්. ඉතින් මම කරේ LinkedIn එක through apply කරා. ඊට පස්සේ Indeed එක through apply කරා. Naukri Gulf එකෙන් apply කරා. මේ වෙබ්සයිට්ස් තුනෙන් තමයි මම apply කරේ. ඉතින් මගේ මුල්ම ජොබ් එක මට හම්බුනේ LinkedIn වලින් මම apply කරලා. ඉතින් මම මේ ජොබ් එකට ගිහිල්ලා මාස 2ක් වගේ යනකොට මට මාව ඩිරෙක්ට් රෙක්රූටර් කෙනෙක් කන්ටැක්ට් කරලා මගේ CV එක ඉල්ලගෙන තමයි මම දැන් කරන ජොබ් එක මට හම්බුනේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් මෙහෙට ආපු ගමන්ම මුලින්ම ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක හදාගන්න. කියන්නේ ඔයා ඉන්නේ ඩුබයි වල සහ මේක තමයි ඔයාගේ යුනිවර්සිටි එක, ඔයා ස්ටඩි කරන්නේ මේ වගේ, ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒවා හරියටම ඉන් ඩීටේල් ඔයා මොනවද කරපු ටාස්ක් ඒව ටික කොච්චරද ඩියුරේෂන් එක, ඒ වගේම ඔයාගේ අර සමරි එක LinkedIn එකේ අපිට සමරි එකක් වගේ ඩීටේල්ස් දාන්න තැනක් තියෙනවානේ. එතන ඔයා කරපු දේවල් ඇත්තටම සමරි එකක් විදිහට හදලා දාන්න. මේවා තමයි ඔයාලට තියෙන ස්කිල්ස්, මේවා මෙච්චරක් ඔයාලට years වල එක්ස්පීරියන්ස් තියෙනවා. මේවා තමයි ඔයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ වගේම අපිට රටවල වර්ක් කරලා තියෙනවා නම් මේ වගේ කන්ට්‍රීස් වල වැඩ කරලා තියෙනවා කියන ඒ ටික දාන්න. එතකොට බයෝ එකෙත් ඔයා දානවා ඔයාගේ පොසිෂන් එක දාලා ඔයාගේ ස්කිල්ස් ඒ කියන්නේ හයිලයිට් කරලා ස්පෙෂලි හයිලයිට් කරපුවම ඔයාව ඇට්‍රැක්ට් වෙනවා නම් ගොඩක් කම්පැනිස් වලින් ඔයාව හොයන ඒ කියන්නේ හිතමු accounting background එකෙන් ගත්තේ ඇත්තටම Xero, QuickBooks ඒ වගේ accounting software කරලා තියෙනවා කියන එක ලොකු added advantage. එතකොට ඊට අමතරව අපි ගාව USA, UK experience තියෙනවා නම් ඒව දාන්න පුළුවන්.
ඊට පස්සේ ඔයාලට හයි ස්කිල්ස් තියෙන මොනවද බුක් කීපින්ග් රිකන්සිලේෂන් ඒ වගේ. එතකොට අර බයෝ එකේ අපිට කොටස් ඒවා ටික අපිට ඩීටේල්ස් දාන්න පුළුවන්. එතකොට රෙක්රූටර් කෙනෙක් සර්ච් කරද්දී ඔයගොල්ලන්ව හයිලයිට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම LinkedIn එක හරියම ස්ට්‍රෝං විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හදාගන්න. ඊට පස්සේ Indeed Naukri Gulf වල account එකෙත් ඔයාලට හරියට ඔයගේ details ටික ඇත්තට මේකට පොඩි වෙලාවක් නේ යන්නේ පැයක් දෙකක් වගේ කාලයක් අරගෙන ඔයාලගේ ප්‍රොෆයිල් එක හරියට හදාගන්න ෆොටෝ එකක් දාලා ඒ විදිහට. එතකොට බලන කෙනෙක්ට උනත් තේරෙනවා ඇත්තටම ඔයාගේ ප්‍රොෆයිල් එක හොඳට හදාගෙන තියෙනවා. ඒකට ඔයාලට උමනාවක් තියෙනවා. ඒ වගේ දේවල් ඒගොල්ලන්ට ඇත්තටම අපේ ප්‍රොෆයිල් එක බලුවම හිතා ගන්න පුළුවන්. ඉතින් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් තරම් ඔයාලට පුළුවන් හැම වෙලේම Indeed එකෙන් Naukri Gulf එකෙන් LinkedIn එකෙන් ගොඩක් වෙලාවට LinkedIn එකෙන් ඇප්ලයි කරන්න. ඉතින් ඒ තුනෙන් තමයි මට එක්ස්පීරියන්ස් තියෙන්නේ. ඉතින් එහෙම ඇප්ලයි කරන්න දිගටම. ඉතින් ඊට පස්සේ ඔයා ඇප්ලයි කරාම ඔයාව ඒ ජොබ් වලට සූට්ස් වෙනවා නම් ඒගොල්ලන්ගේ ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් වලට ගැලපෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාව HR එකෙන් කන්ටැක්ට් කරනවා. ඉතින් HR එකෙන් කන්ටැක්ට් කරාම එයාලා අහන ප්‍රශ්න වලට මේවා හයි කියලා ඔයාලට තේරෙනවානේ. රෙඩි වෙලා ඉන්න. කෝල් එකක් ආපු ගමන් ඒක මිස් කරන්න එපා. අනිවාර්යයෙන්ම ආන්සර් කරන්න. ආන්සර් කරාම ඒගොල්ලෝ අහනවා ගොඩක් වෙලාවට ඔයාගේ එක්ස්පීරියන්ස් අහනවා. ඔයා මෙහි ඉන්න මොන වීසා එකෙන්ද කියලා අහනවා. එතකොට ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් රෙසිඩන්සි වීසා ඉන්නකොට ඒගොල්ලෝ අහනවා කොහොමද ඔයා වර්ක් කරන්නේ කියන්නේ දැන් ෆුල් ටයිම් වර්ක් කරන්නේ නැද්ද ඔයා කොහොමද ඔයාගේ ස්ටඩීස් බැලන්ස් කරන්නේ කියන එක. ඉතින් ඒකට හොඳ ස්ට්‍රෝං ආන්සර් එකක් දෙන්න ඔයගොල්ලෝ රෙඩි වෙලා ඉන්න. ඉතින් ඒ වගේම තමයි මම කියන්නම් ඒ වෙලාවේදී හයිලයිට් කරන්න මම එහෙම ස්ටඩි කරනවා. මම ඉන්නේ ස්ටුඩන්ට්ස් රෙසිඩන්සි වීසා මට වීසා එකක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම මගේ යුනිවර්සිටි එකෙන් මට ෆුල් පර්මිෂන් දීලා තියෙනවා ෆුල් ටයිම් වර්ක් කරන්න. එතකොට මට මගේ ස්ටඩීස් මැනේජ් කරගන්න පුළුවන්. මට වීකෙන්ඩ්ස් වල ඒ වගේම මට නයිට් ටයිම් එකේ මගේ ලෙක්චර්ස් බලන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයා කොහොමද ඒ ටික මැනේජ් කරගන්නේ කියන එක අනිවාර්යයෙන්ම කියන්න පුරුදු වෙලා ඉන්න. ඊළඟට ඔයාගේ සැලරි අහනවා. ඉතින් එතකොට ඔයා එක්සැක්ට් සැලරි එකක් කියන්න එපා. ගොඩක් වෙලාවට සැලරි රේන්ජ් එකක් කියන්න මේ ගාන ඉඳන් මේ ගානට වගේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක ඉතින් ඔයාලා එක්ස්පීරියන්ස් එකෙන් හිතන්න පුළුවන් මෙන්න මෙහෙම කිව්වම කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අය අහනවා කවදද ජොයින් වුණාම ඉමීඩියට්ලි ජොයින් වෙන්න පුළුවන්ද? ඒ වගේ විස්තර අහනවා. ඉතින් එතකොට මම කියන්නේ ස්ටුඩන්ට්ස් රෙසිඩන්සි වීසා ඉන්න කෙනෙක්ට ගොඩක් වෙලාවට ඔපචුනිටිස් වලට ඒ කියන්නේ හොඳ බෙනිෆිට් එකක් තියෙනවා. මොකද්ද? ඔයගොල්ලන්ට වීසා එකක් දෙන්න ඕනේ නැහැ කම්පැනි එකේ. ඒකවල සමහර කම්පැනිස් ඒකට කැමති වීසා එකක් දෙන්න ඕනේ නැති නිසා. ඊළඟට ඔයාට ඉමීඩියට්ලි ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අනිත් එක ඉගෙන ගන්න කෙනෙක් ඒ දේවල් බලලා වට ඔපචුනිටිස් හම්බෙන්න තියෙන chance එක වැඩි. ඉතින් හැම තමයි මට ජොබ් වලට ඇප්ලයි කරන දේවල් ගැන කියන්න තියෙන්නේ. ඊළඟට පාර්ට් ටයිම් ජොබ්ස් ගැන අහලා තියෙනවා. පාර්ට් ටයිම් ඇත්තටම මට කියන්න තියෙන අපිට මෙහෙම යුනිවර්සිටි එකෙන් අපිට ෆුල් පර්මිෂන් දීලා තියෙනවානේ ෆුල් ටයිම් වර්ක් කරන්න. එතකොට අපි පාර්ට් ටයිම් ජොබ්ස් වලට යන්න ඕනේ නැහැ. හැබැයි මෙතනදී අහලා තියෙනවා ජොබ් එකක් හම්බෙනකම් පාර්ට් ටයිම් කරන්න බැරිද කියන එක. ඉතින් අපි පාර්ට් ටයිම් ජොබ් වලට ගියොත් පාර්ට් ටයිම් ජොබ්ස් එක අනිත් එක බිසි වෙනවා වගේ අර ඇප්ලයි කරන්න අපිට ටයිම් එකක් නැති වෙනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. සහ ඊට අමතරව කියන්න ඕනේ USA, UK, කැනඩා ඒ වගේ රටවල් වල වගේ ඩුබයි වල, ඒ කියන්නේ UAE වල පාර්ට් ටයිම් ජොබ් මාකට් එක ලොකු පාර්ට් ටයිම් ජොබ් මාකට් එකක් නැහැ මම දන්න තරමේ. ඉතින් පාර්ට් ටයිම් ජොබ්ස් නැතුව නෙමෙයි. එතකොට ඒ වගේ වෙලාවල් වලදී අපි ඉන් පර්සන් විසිට් කරලා මේ වගේ ඔපචුනිටිස් තියෙනවද කියලා බලලා තමයි පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අපිට යුනිවර්සිටි එකකින් පර්මිෂන් දීලා තියෙනවා නම් ෆුල් ටයිම් ජොබ් කරන්න අනිවාර්යයෙන්ම ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගන්න. අනිත් එක තමයි අපිට අපේ ස්ටඩි කරන සබ්ජෙක්ට් එකෙන්ම අපිට ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද කියන එක අහලා තිබුණා. ඉතින්
ඔව් ඇත්තටම ඒකට හේතුවක් තියෙනවා. මම ඔයගලන්ට කියවනේ අපි මෙහෙට ආපුවම අපි අනිවාර්යයෙන්ම no objection certificate එක අපිට යුනිවර්සිටි එකෙන් ගන්න ඕන මෙහෙ work කරන්න. නැත්තම් අපිට මෙහෙ work කරන්න බෑ illegal. ඉතින් මම ඒ කොටසත් කියන්නම්. ඔයාලට job එකක් හම්බුනාම ඔයාලට offer letter එක හම්බුන ගමන්ම ඔයා ඊළඟට කරන්න ඕනේ අනිත් අතට ඔයාගේ යුනිවර්සිටි එකට email එකක් දාන එක. ඒ කියන්නේ ඔයාගේ offer letter එක attach කරලා ඒ වගේම mail body එකේ ඔයා mention කරන්න ඕන මට මෙහෙම job එකක් හම්බ වුණා. මේවා තමයි details. ඒ කියන්නේ මේක තමයි company එක, මේක මගේ position එක. මගේ වැඩ කරන දවස්, ඒ කියන්නේ weekdays නම් Monday to Friday. එතකොට working hours හිතමුකෝ අපිට 9 to 6 නම් 9 to 6, 8 to 5 නම් 8 to 5 එහෙම mention කරලා ඔය email එකක් දාන්න ඕන මට no objection certificate එක දෙන්න කියලා රික්වෙස්ට් කරලා. ඉතින් එතකොට යුනිවර්සිටි එකෙන් ඔයාලට රිප්ලයි කරනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රික්වෙස්ට් කරනවා ඔයා යන කම්පැනි එකේ HR ගේ details. ඒ කියන්නේ HR ව contact කරන්න පුළුවන් contact number එක, email address එක. ඒක දුන්නම යුනිවර්සිටි එක ඩිරෙක්ට් HR ගේ රික්වෙස්ට් කරනවා කම්පැනි එකේ ලයිසන්ස් එකේ කොපි එකක්. එතකොට යුනිවර්සිටි කම්පැනි එකෙන් එක යුනිවර්සිටි එකට දුන්නු ගම ඊළඟට යුනිවර්සිටි එකෙන් ඔයාගෙන් රික්වෙස්ට් කරනවා ඔයාගේ පාස්පෝර්ට් කොපි එක. එතකොට ගොඩක් වෙලාවට පාස්පෝර්ට් කොපි එක තමයි ඉල්ලන්නේ. එතකොට ඔයා අර ඩීටේල්ස් අහලා NOC එක රික්වෙස්ට් කරද්දිම ඔයාගේ පාස්පෝර්ට් කොපි එකත් යවන්න. ඒතකොට ආයෙ යුනිවර්සිටි එක ඔයාව කන්ටැක්ට් කරන්න ඕනේ නැහැ. ඉක්මනින්ම NOC එක ගන්න පුළුවන්. එතකොට ඔයාට යුනිවර්සිටි එකෙන් එවනවා NOC එක. කියන්නේ ෆුල් ටයිම් වර්ක් කරනවට ඒගොල්ලන්ගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ කම්පැනි එකට තමයි පර්මිෂන් එක දෙන්න කියලා අර ඩීටේල්ස් දාලා ඔයාලට දෙනවා no objection certificate එක. එතකොට no objection certificate එකත් අරගෙන ඔයාගේ කම්පැනි එකට ජොයින් වෙන දවසේ අරගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාගේ කම්පැනි එකෙන් ඔයාගේ work permit එක process කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ඒක කම්පැනි එකත් එක්ක follow කරලා කරගන්න. work permit එක ගහගන්න එක. එතකොට ඔයාලට no objection certificate එකයි work permit එකයි තියෙනවා කියන්නේ අනිවාර්යෙන් බය වෙන්න දෙයක් නැහැ. මෙහි ඔයා work කරන්න legally ඔයාට මෙහි work කරන්න පුළුවන්. ඒතර කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මම කිය හිටියේ අපිට අපේ ස්ටඩි කරන එකට රිලේටඩ් ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද කියන එකනේ. ඉතින් ඔය no objection certificate එක ගන්නවා රික්වෙස්ට් කරද්දී ඔයා දානවනේ මට මේ පොසිෂන් එකට තමයි ජොබ් එකක් හම්බුනේ කියලා. ඔයා ස්ටඩි කරන ෆීල්ඩ් එකට රිලේටඩ් රිලෙවන්ට් ජොබ් එකක් නම් ඔයාට හම්බුනේ යුනිවර්සිටි එකෙන් කිසිම ඔබ්ජෙක්ෂන් එකක් නැතුව අර no objection certificate එක දෙනවා. අපිට යුනිවර්සිටි එකෙන් කියලා තියෙන්නේ අපිට මේක දෙන්න අර ට්‍රේනිං එකක් ගන්න ඒ වගේ ඔපචුනිටි එකක්. එතකොට අපි ඉගෙන ගන්න එකට අදාළ නැති එකක් නම් කරන්නේ යුනිවර්සිටි එකෙන් ගොඩක් වෙලාවට NOC එක දෙන්න හිතනවා. ඉතින් හිතනවාට හම්බුනේ වෙන ජොබ් එකක් නම් සමහර විට ඔයාලට යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා මම නැහැ මට රිලේටඩ් ජොබ් එකක් මම හොයා ගන්නවා. එතකම් මට මගේ එක්ස්පෙන්සස් හොයාගන්න මම මේ ජොබ් එක කරන්න කියන එක කිව්වොත් no objection certificate එක දෙයි. ගොඩක් වෙලාවට යුනිවර්සිටි එක ස්ටුඩන්ට්ස්ලා ගැන හිතනවා. ඒ නිසා මම කියන්නේ අර අපිට රිලේටඩ් ජොබ් එකක් අපි අනිවාර්යයෙන්ම හොයාගන්න try කරන්න ඕනේ. එතකොට අපිට අනිවාර්යයෙන්ම අපේ එක්ස්පීරියන්ස් මෙහි ඇවිල්ලා එක්ස්පීරියන්ස් තියෙනවා කියන එක ලොකු දෙයක්. මොකද මුලින්ම අපිට ජොබ් එකක් හොයාගන්න එක ටිකක් අමාරුයි. ඊට පස්සේ අපි මෙහි ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා අපි ආයෙ වෙන එකකට මූව් වෙනවා කියන්නේ හරිම ලේසියෙන් අපිට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ඔයා මෙහි ඇවිල්ලා වාට එක්ස්පීරියන්ස් තියෙන වෙන කැටගරි එකක නම් ඒ කියන්නේ මම කියන්නේ මෙහි විතර නෙමෙයි කොහෙත් එහෙම අපේ අදාළ අපි බලාපොරොත්තු වෙන තැනට මූව් වෙනකොට ඒක එතනදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සිලෙක්ෂන් වලදී. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා try කරන්න ඔයාලා ඉගෙන ගන්න පැත්තෙන් රිලේටඩ් ජොබ් එකක් කරන්න. අනිත් එක මෙහි UAE වල ජොබ් කැටගරිස් තියෙනවා. ලේබර් කැටගරි තියෙනවා, ප්‍රොෆෙෂනල් කැටගරි තියෙනවා. ඉතින් එතකොට ලේබර් කැටගරි එකේ නෙමෙයි අපි අදාළ වෙන්නේ ප්‍රොෆෙෂනල් කැටගරි එකට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ජොබ් එකක් හොයාගද්දී ඔයාලා ඉගෙන ගන්න ෆීල්ඩ් එකේ ජොබ්ස් වලටම ඇප්ලයි කරන්න. ඒ වගේම මට මෙතනදී කියන්න ඕනේ UAE වල ජොබ්ස් තියෙනවා, සමහර ජොබ්ස් තියෙනවා අඩුපඩි වල තමයි එම්ප්ලොයිස්ලව හයර් කරන්නේ.
තව කම්පැනිස් තියෙනවා ඇත්තටම අපි හිතනටත් වඩා වැඩි සැලරිස් වලට එම්ප්ලොයිස්ලව හයර් කරනවා. ඉතින් මේක මට දැනට තියෙන එක්ස්පීරියන්ස් අනුව ඔයාට හම්බෙන ජොබ් එක ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් නම් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ UK කම්පැනි එකකට ඔයා සිලෙක්ට් වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාට හයර් සැලරිස් හම්බෙනවා. එහෙම නැත්නම් ඉන්දියන් කම්පැනි එකක් වගේ ඒ වගේ තැන්වලට යද්දී සමහර වෙලාවලට අපිට අඩු සැලරිස් වලට තමයි එම්ප්ලොයිස්ලව හයර් කරන්නේ. ඉතින් එතකොට හිතනවා අඩු ඔපචුනිටිස් ඉන්ටර්වියුස් 2-3කටම ගිහින් තියනවා කියලා. එතකොට ඔයාට එක ජොබ් එකකින් මෙහෙම අපේ තෝරගත්ත සිලෙක්ට් කරගත්ත කියලා කිව්වම ඔයාට ඒක සැලරි එක අඩු සැලරි එකක් නම් දෙන්න ඔයාට ෂුවර් නම් ඔයා ගිහපු තව ජොබ් එකකින් ඔයාව සිලෙක්ට් වෙයි කියලා ඒ වගේ වෙලාවදී චුට්ටක් හෝල්ඩ් කරන් තියාගන්න කන්ෆර්ම් කරන්න කලින්. මොකද අපිට හයර් සැලරි එකකට යන chances තියෙද්දි මුලින්ම කන්ෆර්ම් කරන්න එපා. එහෙම නැත්නම් ඔයාට ඒක විතර නම් මේ දැනට ආපු ඔපචුනිටි එක ඒක ඇක්සෙප්ට් කරලා යන්න. හැබැයි ඔයාට හිතනවා නම් ඔයාට සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් කෝස් ෆී එක හොයාගන්න ඒකෙන් අමාරුයි ලිවිං කොස්ට් එකක් දරාගන්න කියලා හිතනවා නම් ඕවර් වෙන්න එපා. ඔයා ඒ ජොබ් එකට යන්න. ඒ ගමන් ඔයා අනිත් තව ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. එතකොට ඔයාට මිට වඩා හයර් පේ කරන සැලරි එකක් තියෙන ජොබ් එකක් හම්බුනොත් අනිවාර්යෙන් එතනින් මූව් වෙන්න. මොකද 6 month probation period එකක් තියෙනවා. එතකොට අපිට within 14 days අපිට ජොබ් එක change කරන්න පුළුවන්. ඉතින් මේක මම කියන්නේ ආගේ පැත්තෙන් හිතලා. මොකද අපි මෙහි ඇවිල්ලා සෙකන්ඩ් ඉයර් වලට තර්ඩ් ඉයර් වලට කෝස් ෆී එක හොයාගන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඔයාට බෙටර් පේ කරන ජොබ් එකක් හම්බුනේ නැත්තත් ඔයාට හම්බෙන සැලරි එකෙන් අනිවාර්යයෙන්ම පළවෙනි සැලරි එකේ ඉඳන්ම ඔයාගේ කොස්ට් එක කියන්නේ කෝස් ෆී එකට කොටසක් වෙන් කරගන්න. එතකොට කිසියම් ප්‍රශ්නයක් නැතුව ඔයාට සෙකන්ඩ් ඉයර්ගේ කෝස් ෆී එක ගෙවන්න පුළුවන්. මොකද අවුරුද්දක්ම තියෙනවා මාස 12ක්. ඔයාට සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ජොබ් කෝස් ෆී එක හොයාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මෙතනදී ජොබ්ස් ගැන කතා කරද්දී මම කියන්න ඕනේ මෙහි රාමදාන් කියලා සීසන් එකක් තියෙනවා. කියන්නේ මේ කාලේ රාමදාන් ගොඩක් වෙලාවට ෆෙබ්‍රුවරි අන්තිමේ ඉඳන් මාර්ච් අන්තිම සමහර වෙලාවට මාර්ච් ඒප්‍රිල් වගේ කාලවල ඇද්දි ඉතින් මම මේ පළවෙනි රාමදාන් සීසන් එක මම ඉන්නේ. ඉතින් මේ ලාස්ට් වෙන්ස්ඩේ තමයි රාමදාන් පටන් ගත්තේ. ඉතින් රාමදාන් පටන් ගත්තම ජොබ්ස් වලට හයර් කරන රික්‍රූට් කරන එක අඩු වෙනවා. නැතුවම නෙමෙයි අඩු වෙනවා. එතකොට ඔයා ඇප්ලයි කරන ඉන්ටේක් එක කියන්නේ හිතන්නකෝ ඔයා එන්නේ නොවැම්බර් ඩිසෙම්බර් වල වගේ නම් අපිට ජොබ් එකක් හම්බ වෙන chances අපිට at least 2 months දැම්මොත් 2 months වලට වඩා අඩු වෙනත් හොයාගන්න පුළුවන්. සමහර අයට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දෙන ජොබ් වලට ඇප්ලයි කරන විදිහ සහ ඔයාගේ CV එක ස්ට්‍රෝං නැත්නම් ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක ස්ට්‍රෝං නැත්නම් ඒ වගේ වෙලාවල් වලදී කාලයක් යන්න පුළුවන් ජොබ් එකක් හම්බ වෙන. ඉතින් මම ගොඩක් වෙලාවට ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයාලට එන්න පුළුවන් නම් ජූන් වගේ ඉන්ටේක් එකකදී ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔක්තෝබර් ඉන්ටේක් එකේදීත් ඔයා ඔක්තෝබර් වලම يعني ඉන්ටේක් එකට කලින් එනවා නම් ඒකත් ගොඩක් ලේසියි. මොකද අපිට තියෙනවා නොවැම්බර් ඩිසෙම්බර් ජනවාරි වගේ කාලවලදී. හැබැයි සමහර අය එනවා ඉන්ටේක් එක පහුවෙලා. يعني හිතන්නකෝ ඔක්තෝබර් ඉන්ටේක් එකට අපි එනවා ඩිසෙම්බර් ජෑන් වගේ. එතකොට අපිට රාමදාන් වලට කලින් ජොබ් එකක් හොයාගන්න බැරි වෙන chances තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ වෙලාවලදී ඔයාලට ජොබ් එකක් හොයාගන්න ටිකක් කල් යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට හිතලා ඉන්ටේක් එක සිලෙක්ට් කරගෙන ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියන එක ඔයාට ලොකු ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒ වගේ ඩිසිෂන් ගද්දී පොඩ්ඩක් අර ඒ වගේ දේවලුත් කන්සර්න් කරන්න. හැබැයි ජූන් වල අපි ආවම පොඩ්ඩක් මෙහි රස්නේ වැඩි ඕගස්ට් සෙප්තැම්බර් වගේ. හැබැයි ඉතින් ඒකට බොරි වෙන්න දෙයක්වත් නැහැ. අතට මෙහි බස් ස්ටොප් පවා ඒසි කරලා තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය කියනවා සමය ගියාම අමාරුයි කියලා. ඉතින් මමත් ආවේ ජූන් ඉන්ටේක් එකට. ඉතින් පිළියෙට යනකොට දවල් කාලේ ගියොත් ප්‍රශ්නයක්. ඉතින් ඒ වුණාට මෙට්‍රෝ වල බස් ස්ටොප් වල
ඒ වගේ හැමතැනක්ම ඒසී කරලා තියෙන මූලේ හැමතැනක්ම අපි චුට්ටක් පයින් යන්න වුණොත් තමයි රස්නේ වෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ලංකාවට වඩා ලොකු ගැප් එකක් නැහැ. ඒ කියන්නේ අපි ලංකාවෙත් රස්නේ තියෙනවානේ. ඉතින් ඊට වඩා වැඩි ටිකක්. ඉතින් ඒක මම හිතන්නේ දරා ගන්න බැරිම තත්යක තියෙනවා කියලා. හරි. ඉතින් මේ විදිහට තමයි ජොබ්ස් ගැන කියද්දී මම හිතනවා මම මේ අහලා තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා කියලා. හරි. එහෙනම් අපි යමු බැංක් ලෝන් ප්‍රොසෙස් එක ගැන කතා කරන්න. මෙහෙමයි මම මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. බැංකකින් බැංකකට මේක වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම ඔයා දැන් මේ කැම්පස් එකකට තමයි යන්නේ සහ ඇප්ලයි කරලා ඔයාට කැම්පස් එකකින් ඔෆර් ලෙටර් එක ආවම ඔයා කරන්න ඕනේ ඔයා බැංක්ස් වලට කෝල් කරලා මොනවද ඒගොල්ලන්ගේ ලෝන් එකක් ප්‍රොසීඩ් කරන්න තියෙන රික්වයර්මන්ට්ස්. ඒ කියන්නේ අපි ගාව තියෙන ඕන මොනවද කියලා අහන්න ඕනේ. ගවර්න්මන්ට් බැංක්ස් වලට යනකොට නම් මට මතක විදිහට මම මුලින්ම මම ගවර්න්මන්ට් බැංක් එකක් කන්ටැක්ට් කරා. එතකොට ඒගොල්ලෝ කිව්වා මගේ නමට ප්‍රොපර්ටි එකක් තියෙන්න ඕනි කියලා. ඉතින් ඒත් සමග ඒත් එක්කම තව මොන හරි රික්වයර්මන්ට්ස් තිබුණා. ඉතින් ඒ දේවල් මට ෆුල්ෆිල් කරන්න බැරි නිසා මම ප්‍රයිවට් බැංක් එකකට කන්ටැක්ට් කරා. මේ බැංක් එක ඇත්තටම මට ලංකාවේ ඉද්දි මගේ සැලරිස් ගේ මගේ ඉන්කම්ස් ආවේ ඒ බැංක් එකේ. ඉතින් අනිත් එක මම කලින් ලෝන්ස් අරන් තිබුණා. අනිත් එක ඒගොල්ලොත් එක්ක මගේ තියෙන එක්ස්පීරියන්ස් එක හොඳ නිසා මම කෙලින්ම මම ඒක බැංක් එක කන්ටැක්ට් කරා. ඉතින් බැංක් එක කියනනම් HNB බැංක් එක. ඉතින් මම කන්ටැක්ට් කරේ මගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක තියෙන ටවුන් එකේ HNB බැංක් එක කන්ටැක්ට් කරා. ඉතින් ඒගොල්ලෝ කන්ටැක්ට් කරාම අතරම ඒගොල්ලෝ හොඳ මුලින්ම කතා කරද්දී අතරම ඒගොල්ලෝ දෙන්න පුළුවන්. අනිත් එක මට try කරන්න ආස හිතෙන විදිහට තමයි මට reply එක ආවේ. ඉතින් ඒ නිසා මම හිතුවා නෑ මේ බැංක් එකත් එක්ක යනවා කියලා. ඉතින් මුලින්ම ඇත්තටම මම කියන්න ඕනේ මගේ සිටුේෂන් එකේදී මම කරේ රිමෝට් වර්ක් කරේ. ඉතින් මට on site job එක නෙමෙයි නිසා මට රිමෝට් ජොබ් එක දිගටම කරගෙන යන්න chance තිබුණා. මම කම්පැනි එකත් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ෂන් එකක් තිබුණේ නැහැ මම මෙහෙම මූව් වෙනවා කියන එකට. ඉතින් ඒ නිසා මගේ සැලරි එක දිගටම මේ බැංක් එකට එනවා කියන එක කන්ෆර්ම් කරා. කියන්නේ මගේ සැලරිස් සහ මගේ කොන්ට්‍රැක්ට් එක මම බැංක් එකට කිව්වා මෙහෙම තමයි තියෙන්නේ. මෙහෙම දිගටම මට ඉන්කම් එක එනවා කියන එක. ඊට අමතරව ඒගොල්ලෝ ඔෆර් ලෙටර් එකයි ඒ ටික විස්තර ඉල්ලුවා. ඉතින් ඊට පස්සේ මම ඒ විස්තර ටික දුන්නා. දුන්නට පස්සේ ඊළඟට මට බැංක් එකෙන් කිව්වා ඊළඟට බැංක් එකෙන් අහනවා අපේ දෙමව්පියෝ මොකද කරන්නේ කියන එක. මොකද ඇත්තටම මේක බැංක් එක පැත්තෙන් බලද්දි හරි. මොකද අපි ලංකාවේ ඉන්නේ නැහැ. අපි වෙන රටකට යනවා. රටකට ගියාම ගොඩක් වෙලාවට සමහර අය ගෙවන්නේ නැති වෙන්න පුළුවන්. මොකද බැංක් එක ඇත්තටම මට කතා කිව්වා මොකද ගොඩක් අය මයිග්‍රේට් වෙනවා. එතකොට ලෝන්ස් අරන් යන්නේ. එතකොට සමහර අය ගෙවන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙන නිසා දැන් ස්ට්‍රික්ට්ලි දේවල් බලනවා බැංක් එකෙන් අපි ගෙවයිද නැද්ද කියන එක බලන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම එතකොට අපි මෙහි යනකොට අපේ දෙමව්පියන්ව තමයි අර අපේකට දෙමව්පියන්ගේ දේවල් තමයි අපේකට වගේ තියාගන්නේ. ඉතින් එතකොට ඔයාගේ දෙමව්පියෝ හිතන අම්මා හරි තාත්තා හරි ජොබ් එකක් තියෙනවා නම් ඉන්කම් එකක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම වරි වෙන්න දෙයක් නැහැ. බැංක් ලෝන් එක ගන්න පුළුවන්. ඊළඟට හිතන්න නැහැ එහෙම ජොබ් එකකුත් නැහැ කියලා. ඔයගොල්ලන්ට තියෙනවා නම් ප්‍රොපර්ටි එකක් හිතන්නකෝ ගොවිතැන් කරනවා හරි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉන්න ලෑන්ඩ් එක මේ වගේ දෙයක්දී ඔයාගේ නමට තියෙන්න ඕනේ. ඔයාගේ පේරන්ට්ස්ලාගේ නමට ඒ දේපල තියනවා නම් ඒව අපයක් විදිහට තියලා බැංක් ලෝන් එක ගන්න පුළුවන්. ඉතින් මගේ තැනදී ඇත්තටම මේ මගේ දෙමව්පියන්ට ඉන්කම් එකක් එහෙම ප්‍රූව් කරලා පෙන්නන ඉන්කම් එකක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මගේ තැනදී මට බෙනිෆිට් එකක් විදිහට තිබ්බේ මගේ සැලරි එක දිගටම එනවා කියන එක මට බැංක් එකට පෙන්නන එක. ඉතින් ඔයගොල්ලෝගේදී මේක වෙනස් වෙන්න පුළුවන්. එක්ක ඔයාගේ දෙමව්පියන්ට එනවා නම් ඉන්කම් එක දිගටම ඒක ප්‍රශ්නයක් නැහැ.
එතකොට ඔයාට එතනදී ඒ බෙනිෆිට් එක තියෙනවා. ඒ වගේම ඔයාගේ දෙමව්පියන්ගේ නමට ප්‍රොපර්ටි එකක් තියෙනවා නම් ඒක මේ හිතන්න අවුරුදු 5කින් නම් ඔයා ගෙවන්නේ අවුරුදු 5ට ඒ ඩීඩ් එක තියලා ඔයාට ඇපයක් විදිහට තියලා ලෝන් එක ගන්න පුළුවන්. ඒ වගේම මගේ මේ එකේදී තව රජයේ ඇපයක් තියන්න ඕන. ඉතින් මගේ මාමා කෙනෙක් හිටියේ එයාව අපේට තිබුණා. ඉතින් ඒ වගේ දේවල් තමයි. ඉතින් ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඩීඩ් එකක් දෙනවා නම් ඇපයක් විදියට ඒ වෙලාවේදී බැංක් එක ඇවිල්ලා විසිට් කරලා බලනවා මේ ඩීඩ් එක තියෙන තැනයි ඒව ටික. ඊට අමතරව ඔයාගේ ඩීඩ් එකේ මැප් එක ඉල්ලනවා ඩීඩ් එකයි. ඒ විස්තර ටික ඇත්තටම දුන්නාම ඇත්තටම ආට ලෝන් එක ගන්න ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේක ටික කාලයක් ඇදෙනවා. කියන්නේ හිතන්න අපිට ඕන හදිස්සියට බැංක් එකකින් ලෝන් එකක් දෙන්න බලන් ඉන්නේ නැහැ. ඇත්තටම බැංක් එක ගත්තගෙන හැමතිස්සෙම ෆලෝ අප් කරන්න ඕන. ඇත්තටම මම මාර විදියට ෆලෝ අප් කරේ. දවසින් දවස එහෙම ෆලෝ අප් කරලා මාර වදයක් දුන්නා. ඇත්තටම ඒ වගේම හිටපු ඇත්තටම කාර්ය මණ්ඩලයත් හරිම හොඳයි. ඒගොල්ලෝගේ පුළුවන් උපරිම try කරා. ඉතින් අවසානයේදී බැංක් ලෝන් එක මට හම්බුණා අප්‍රූව් වුණා. ඉතින් ඇත්තටම මේක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඔයා ඒකට ෆුල් එෆර්ට් එක දීලා බැංක් එකත් එක්ක ෆලෝ අප් කරලා බැංක් එකෙන් ඉල්ලන ඒ ඩොකියුමන්ට්ස් අනිවාර්යයෙන්ම ඒ ඉල්ලන වෙලාවටම ඉක්මනටම දීලා ඒක ඉක්මනට ඇත්තටම අපිටනේ බැංක් ලෝන් එක ගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ෆලෝ අප් කරලා හරියට කරගත්තොත් ඔයාලට ලෝන් එක ගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒව තමයි විස්තර. ඉතින් අනිත් එක ලෝන් එක දෙන්න කලින් ආගේ දැන් හිතන්නකෝ අපිට බැංක් එකේ ලෝන් එක දෙන්නේ 90%ක් වගේ. ඒ කියන්නේ ඊටු 10% අපි හොයා ගන්න ඕනේ. 10% බැංක් එකකට අපි ඩිපොසිට් කරන්න ඕනේ. ඒ කියන්නේ බැංක් එකෙන් කියනවා දැන් අපිට ලෝන් එක පාස් වෙලා තියෙන්නේ. හැබැයි පේමන්ට් එක කරන්න ඊටු 10% ගෙවන්න ඕනේ කියලා. එතකොට ඒක ඔයා බැංක් එකේ මම හිතන්නේ සතියක් දෙකක් වගේ තියන්න ඕනේ. ඊට පස්සේ තමයි බැංක් ලෝන් එක ඔයාලට හම්බෙන්නේ. ඊට පස්සේ බැංක් ලෝන් එක ප්‍රොසෙස් වෙච්ච ගමන් ඩිරෙක්ට් ඊළඟට යුනිවර්සිටි එකට පේ කරනවා කෝස් ෆී එක. ඉතින් ඒ විදිහට තමයි බැංක් ලෝන් එක වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගවර්න්මන්ට් බැංක් try කරන්න. ඒ වගේම තව මගේ යාළුවෙක් හිටියා. එයා try කරලා තිබුණේ සම්පත් බැංක් හෝ කමර්ෂල් බැංක් මට මතක විදිහට මට හරියට මතක නැහැ. ඉතින් ඒ වගේ අනිත් ප්‍රයිවට් බැංක් වලිනුත් දෙනවා. ඒ වගේම ගවර්න්මන්ට් බැංක් වල මම හිතන්නේ ඉන්ට්‍රස්ට් එක අඩුයි. අනිත් එක ඒගොල්ලෝ කියන දේවල් වලට ෆුල්ෆිල් කරන්න ඕන නම් ඇත්තටම ගවර්න්මන්ට් බැංක් එකකට යන එකත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ විදිහට තමයි බැංක් ලෝන් එක වෙන්නේ. ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඉතින් අපි හරියට අපේ එෆර්ට් එක දීලා ෆලෝ අප් කරලා කරගත්තොත් කරගන්න බැරි දෙයක් නෙමෙයි. ඉතින් අපිට අවශ්‍යතාවය තියෙනවා නම් අපිට හයි ස්ටඩීස් වලට යන්න ඕන. මේක කරගන්න ඕන. කොහොම හරි අනිවාර්යයෙන්ම බැංක් ලෝන් එකක් through නම් කරගන්න තියෙන්නේ. ඇත්තටම අපිට ඒක give up කරන්න බෑ. ඒ නිසා මේ එහෙම try කරන්න බැරි වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පුළුවන්. ජොබ් එක නැති කෙනෙක්ට පුළුවන් තමන්ගේ දෙමව්පියන්ගේ ඉන්කම් එක පෙන්නලා ගන්න. ජොබ් එකක් තියෙන කෙනෙක්ට පුළුවන්. මගේ සිටුේෂන් එක නෙමෙයි අනිත් අයට තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට ඔයාගේ මේ සිටුේෂන් එක බැංක් එකට කියලා ඔයාගේ ලෝන් එක ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක කරගන්න පුළුවන් දෙයක්. ඉතින් එහෙම තමයි වෙන්නේ. හරි මම හිතනවා ගොඩක් ප්‍රශ්න වලට ගොඩක් නෙමෙයි ඔක්කොම ප්‍රශ්න වලට වගේ උත්තර දුන්නා. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. කොහොමද මෙහි අපි work study life balance කරන්නේ? කොහොමද මේ දේවල් වෙන්නේ? මොනවද අපි IUE වල දැනගන්න ඕන දේවල්? ඒ වගේ දේවල් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් හැමෝටම ඔයගොල්ලන්ගේ high studies හිණය හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් UAE වලට ඉක්මනින්ම එන්න හම්බෙන්න කියලා මම විශ් කරනවා හැමෝටම. bye